දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ ඔයාලට. ඉතින් අද මගේ 24 වෙනි සේල් එක අරගෙන ආවා. ඉතින් අද පොඩි වෙනසක් එක්ක තමයි මගේ සේල් එක තියෙන්නේ. ඔයාලා මගේ ඇන්තූරියම් සේල් එකෙන් ගොඩක් අය පැලගෙන ඇහුවා. ඉතින් මට නැවතත් මගේ සේල් එකට ඉදිරිපත් කරන්න පුළුවන් පැල ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ නිසා පුළුවන් පැල ටික අරගෙන ඔන්න ඔයාලට දෙන්න හිතාගෙන ආවා. ඉතින් හැකි ඉක්මනින් ඔයාලා මේ පැල ඕඩර් කරන්න යාළුවනේ. මොකද එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට විතරයි මට මේ පැල දෙන්න පුළුවන්කම තියෙන්නේ. බොහෝ දුරට එක්කෙනෙක්ට වගේ තමයි. ඉතින් ඉක්මනින් කතා කරන්න. එහෙනම් බලමු අද තියෙන පැල මොනවද කියලා. අද යාළුවනේ පැල 16ක් තමයි මම අරන් ඇවිත් තියෙන්නේ. පැල 17ක් තියෙනවා යාළුවනේ. එහෙනම් බලමු අද තියෙන පැල මොනවද කියලා. ඔන්න අංක 1ට තියෙනවා මෙන්න මේ ලොකුම ලොකු බයි කලර් පැලයක්. ඉතින් ගොඩාක් අය ඇහුවා. ඉතින් ඔන්න ගන්න පුළුවන් යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ හොඳින් වැඩුණු නිරෝගී කඳින්ම මේ පැලේ ගලවලා දෙනවා සම්පූර්ණයෙන්ම. මේ අංක 1 මේ වගේ මල් දෙකක් තියෙනවා. මේ පැලය රුපියල් 2500ක් එනවා යාළුවනේ. ඉතින් එක්කෙනෙක්ට තමයි අවස්ථාව තියෙන්නේ. මේ අංක 1 මේ විදිහට තමයි යාව පේන්නේ. අංක 2 අංක 2කින් ගොඩක් අය නැවතත් මගෙන් ඉල්ලපු වර්ගයක් තමයි මෙන්න මේ රැපිඩෝ කියන වර්ගය යාළුවනේ. මෙයා නම් මදර් පොට් එකක් මෙතන තියෙන්නේ. ඉතින් එයාගෙත් මට පැල ඉල්ලුවා. දැනට මට පැල දෙකක් දෙන්න පුළුවන් දෙන්නෙක් වෙනුවෙන්. මෙන්න මේ වගේ හොඳින් වැඩුණු මේ වගේ පැල දෙකක් තියෙනවා. මේ පැලයක් රුපියල් 350කට දෙනවා අංක 2. ඒ පැල දෙක මෙන්න මේ වර්ගය රැපිඩෝ කියන වර්ගය. එක පැලයක් රුපියල් 350යි අංක 2. අංක 3ට තියෙන යාළුවනේ මෙන්න මේ මෙන්න මේ කොකා කෝලා කියන වර්ගය. මේ පැලය මල් පොහොට්ටුවක් එන ගමන් තියෙන්නේ රුපියල් 400යි මේ අංක 3. අංක 4 යාළුවනේ 4 මේ එක පොට් එකේම තමයි මම හදලා තියෙන්නේ. බිගෝනියාස් 3ක් තියෙන්නේ එතන. මෙන්න මේ වර්ගය තියෙනවා. මෙන්න මේ වර්ගය. ඊට පස්සේ මෙන්න මේ වර්ගය තියෙනවා යාළුවනේ. අනිත් එක මෙන්න මේ වර්ගය. ඉතින් මේ දෙන්නට ගන්න පුළුවන් මෙතන මේ බිගෝනියා වර්ග 3න් මේ වගේ අතු කෑලි කඩලා තමයි දෙන්නේ. පැලවෙන විදිහේ අතු කෑලි තමයි දෙන්නේ. දෙන්නට දෙනවා. ඒ අතු 3ම 300ක් වෙනවා. දෙන්නට ගන්න පුළුවන්. මේ අංක 4. අංක 5 යාළුවනේ මෙන්න අද විශේෂ අමුත්තෙක් ඉන්නවා මගේ සේල් එකේ. මෙයා ඉතින් හොඳින් වැඩුණු බලන්න මල් පොහොට්ටු 1 2 3යි 4ක් වගේ තියෙනවා. මෙන්න මේ වගේ හොඳින් වැඩුණු ඕලු වර්ගයක් තියෙන්නේ මේ සුදු පාට එක යාළුවනේ. ඉතින් ඔයාලටත් අරගෙන මෙයා හදාගන්න පුළුවන් නිරෝගී පැලයක් අංක 5. මෙයා රුපියල් 500ක් වෙනවා. එක්කෙනෙක්ට තමයි ගන්න අවස්ථාව තියෙන්නේ. අංක 6 යාළුවනේ මෙන්න මේ ඉපිසියා වර්ගය තියෙන්නේ. එයත් මේ පොට් එකේ තියෙන පැල ඔක්කොම ටික ඔයාලට දෙනවා. මේ රුපියල් 150ට දෙනවා මේ අංක 6. මේ පොට් එකේ තියෙන සම්පූර්ණ පැල ටික ගලවලා දෙනවා අංක 6. අංක 7 යාළුවනේ මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා එක තියෙන්නේ. ඉතින් එයා ලොකු පැලයක් නන් නෙමෙයි. ඒ පැලය රුපියල් 200ට දෙනවා අංක 7. ඉතින් එක්කෙනෙක්ට තමයි ගන්න අවස්ථාව තියෙන්නේ.
අංක 8 අංක 8න් ඉන්නේ මෙන්න මේ ලස්සන ඇග්ලෝනිමා එක. ඉතින් එයාගෙත් මේ ප්ලාන්ට් එක විතරයි ගන්න පුළුවන් යාළුවනේ. මේ පැලය රුපියල් 300ක් වෙනවා. හොඳින් වැඩුණු පැලයක් තියෙන්නේ බලන්න. මේ අංක 8. අංක 9 අංක 9ට ඉන්නේ යාළුවනේ මෙන්න මේ ගෝනුසු. ඉතින් මගේ පහුගිය සේල් එකේ ගොඩක් ජනප්‍රිය වුණු පැලයක් තමයි මේ ගෝනුසු ඕකිඩ් වර්ගය. ඉතින් ආයිත් නැවතත් තියෙනවා එකිනෙට ගන්න අවස්ථාව තියෙනවා. අංක 9 මෙයා රුපියල් 300ක් වෙනවා. මෙන්න මේ වගේ හොඳින් වැඩුණු ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. අංක 9. අංක 10 යාළුවනේ. ඉතින් හැමෝම ආසාවෙන් හොයන මේ පිලෝ වර්ග මේ කොකොඩයි පිලෝ එක තියෙනවා ග්‍රීන් එක. එයා මෙන්න මෙහෙම වැඩුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒකත් එක්කෙනෙක්ට තමයි අවස්ථාව. මෙයා රුපියල් 500ක් වෙනවා. අංක 10. ඉතින් ඉක්මනින් ඕඩර් එකක් දාන්න ගන්න කෙනෙක්. අංක 11 යාළුවනේ. 11ට තියෙන්නේ මෙන්න මේ සිරානෝ කියන වර්ගය. මල් එක්ක පැලයක් තමයි ඉතින් තියෙන්නේ. මෙයා මද පොට් එකක් කට් කරලා හදපු පැලයක් තියෙන්නේ. දැන්ට සති 3කට විතර කලින් කට් කළේ. හොඳින් කිරිමුල් හැදිලා තියෙන්නේ. මෙයා රුපියල් 700ක් වෙනවා. අංක 11. ඉතින් එයාගෙත් එක්කෙනෙක්ට තමයි අවස්ථාව තියෙන්නේ යාළුවනේ. අංක 11. අංක 12 12ට තියෙන මෙන්න මේ වර්ගය. එයාත් හරිම ලස්සන විචිත්‍රවත් පත්‍රයක් තමයි යාටත් තියෙන්නේ මේ වගේ. මේ පැලේ විතරයි දෙන්න පුළුවන්. රුපියල් 200ක් වෙනවා මේ පැලය. අංක 12. අංක 13 යාළුවනේ. 13ට තියෙන්නේ මද පොට් එකක් කට් කරලා හදපු පැලයක්. ඉතින් එයාගෙත් මල් තියෙන ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. මේ අර ෆියුරිනෝ කියන වර්ගයේද කියලා මට හිතෙනවා. ඉතින් මෙයාත් රුපියල් 650යි. අංක 13. ඉතින් එයාගෙත් මේ පැලේ විතරයි දෙන්න පුළුවන්. අංක 14 නුත් තියෙන යාළුවනේ මෙන්න මේ මෞෂාකයක් කට් කරලා හදපු පැලයක් තියෙන්නේ. ඉතින් මේ පැලය විතරයි දෙන්න පුළුවන්. මෙයාත් රුපියල් 700ක් වෙනවා. අංක 14. අංක 15 15ට ඉන්නේ යාළුවනේ මෙන්න මේ ලස්සන ඇන්තූරියන් වර්ගය. ඉතින් මෙයා නම් මේ මද පොට් එකක්. ඉතින් එයාගේ මෙන්න මේ පැලේ තමයි අද සේල් කරන්නේ. එයත් මම කට් කරලා හදපු පැලයක් තමයි තියෙන්නේ. මල් පොහට්ටුවක් එනවා. මෙයා රුපියල් 450ක් වෙනවා. අංක 15. ඉතින් මෙයාගෙත් යාළුවනේ හැකි ඉක්මනින් ඕඩර් කරන්න මේ පැලේ විතරයි තියෙන්නේ. අංක 15. අංක 16ට ඉන්නවා මෙන්න නැවතත් විශේෂ අමුත්තෙක්. මෙයා අර ප්‍රින්සස් වර්ගය පින්ක් ප්‍රින්සස් එකද නැත්නම් ඊට වඩා වෙනස් අර අනිත් වර්ගයේද කියලා මට ඒක හිතන්න අමාරුයි. ඉතින් මෙයාත් හොඳින් වැඩුණු මේ වගේ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති නිරෝගී මූල පද්ධතියක් ගමන් කරමින් තියෙනවා. ඒ කියන්නේ පැලේ හොඳට වැඩිගෙන එන්නේ. ඉතින් මෙයා රුපියල් 500කට දෙනවා මම. මේ අංක 16. මෙන්න මේ පැලේ විතරයි ගන්න පුළුවන්. රුපියල් 500යි. මේ අංක 16. අංක 17 යාළුවනේ අද සේල් එකේ අවසාන පැලය. නැවතත් තියෙන්නේ බයි කලර්. අර මම අංක 1ට පෙන්නපු පැලේ මල් ආසන්න පැලයක් තියෙන්නේ. ඉතින් මේ පැලය බයි කලර් වලට කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. ඒත් එක පැලයයි දෙන්න පුළුවන් ඉන්නේ මට. අංක 17 මෙයා රුපියල් 550ක් වෙනවා. ඉතින් යාළුවනේ මම මගේ සේල් එක කිව්වා ඔයාලා වෙනුවෙන් එළු පොහොර මම ඉදිරියේදී ගේනවා කියලා. ඉතින් අද ඔන්න ගෙනත් තියෙනවා කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. එළු පොහොර තමයි මෙන්න මේ විදිහ වේලලා තමයි තියෙන්නේ. ඉතින් ඒ එළු පොහොර මෙන්න මේ වගේ පැකට් එකක් ඔයාලට ගන්න පුළුවන්.
හොඳින් වේලපු පැකට් එකක් තියෙන්නේ. රුපියල් 150ක් වෙනවා මේ වගේ බෑග් එකක්. ඉතින් ඔයාලා යාළුවනේ ගන්නකොට මෙන්න මේ වගේ හැකිතාක් දුරට කුඩු කරලා ඔයාලගේ පැල වෙනුවෙන් යොදන්න. එතකොට තමයි ගොඩක් සාර්ථක වෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයක් මට දෙන්න තියෙනවා. ඉතින් ඒවත් කැමති නම් ඔයාලා ඉල්ලන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය පැල 17 තමයි අද මට දෙන්න තියෙන්නේ. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් ඕඩර් එකක් දාන්න. මොකද නැත්තම් මට පස්සේ පැල දෙන්න නැති වෙනවා. මගේ WhatsApp නම්බර් එකට කෝල් එකක් ගන්න නැත්තම් මැසේජ් එකක් තියන්න. නම්බර එක මතක් කරන්නම් 071 360 96 85 කියන නම්බර එක. එහෙනම් යාළුවනේ තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙමු. එතකම් ඔයාලට සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි.